තෙරුවන් සරණයි. ඉතින් අද උන් මිථුන ලග්නයට ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ විෂ්ණු දේවතාවුන් වහන්සේ ඔබට පැළදිය යුතු සුබම මැණික් පච්ච කියන මැණික පැළඳිය යුතුයි. මිථුන ලග්නය ඇවිල්ලා බුද්ධිමත් ඔළුවක් තියෙන කට්ටිය. අනිත් ලග්නවලට ඔළුව නැහැ කියලා කියනවා නෙමෙයි. මිථුන ලග්නකරුවෝ ටීචින් නර්සින් වගේ කටයුතු කරන්න පුළුවන්. බිස්නස් වගේ දේවල් කරන්න පුළුවන්. බොහෝ පිරිසක් සමග වැඩ කටයුතු කරන්න පුළුවන් ලග්නයක් තමයි මිථුන කියන්නේ. ඉතින් මිථුනට නම් මම පලාපලයක් දීලා තියෙනවා 2026 ඔබගේ උප්පත්ති කේන්දරයේ අනුව ඔබට අල්ලෙත් බඹරේ කැරකෙන කාල හෝරාවක් කියලා තියෙනවා. ඉතින් මිථුන ලග්නය ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ විෂ්ණු දේවතාවුන් වහන්සේ ඔබ පුළුවන් නම් සෙනසුරාදා වගේ දිනවල බලු කපුටු දානයක් දෙන්න, එරෙඟි තෙල් මිශ්‍ර කරලා පානක් දල්වන්න, පාන දල්වලා කපුටට අඬ ගහලා පුද දෙන්න. ඔබගේ ජීවිතේ අතිසාර්ථකයි. ඔබගේ උප්පත්ති නැකත ඔබ මේ ලෝකයට උපදිච්ච මොහොත අල්ලලා බලු කපුටු දානේ දෙන්න. ඔබට ජය නියතයි. ඉතින් ඔබ පුළුවන් නම් නුග පැලයකට සාස්තු කරන්න ඔබගේ ජීවිතේ අතිසාර්ථක කරගෙන ඉදිරියට යන්න පුළුවන් මිථුන ලග්නකරුවා සෑහෙන කාලයක් උප්පත්ති කාලේ ඉඳන්ම හිතා ගන්න බැරි ප්‍රශ්නවලට මුහුණ දීලා ආපු ගමනක්. ඔබගේ ජීවිතේ අතිසාර්ථකයි. 2030 වෙනකන් ඔබ මේ වත්පිළිවත් කරන්න. ඔබට ජය නියතයි. මිථුන ලග්නයේ ඔබගේ ලග්නයට අධිපති දේවතාවුන් වහන්සේ විෂ්ණු දේවතාවුන් වහන්සේ ජයෙන්